මොකක් හරි වස්තුවකට ආරෝපණයක් ලබා ගන්න පුළුවන් සරල විදිහක් තියෙනවා. ඒක තමයි දැන් මේ පෑනක් හරි මොකක් හරි දැන් මේ බලන්න මේ මාක පෙන් එක මේක මාක පෙන් එක අරගෙන මේ රෙදි කෑල්ලේ මෙහෙම අතුලනවා. ඒක අතුලපුවාම මේ වස්තු දෙක අතර ඉලෙක්ට්‍රෝන හොමාරක් වෙනවා. දැන් හිතන්නකෝ මේක මාක පෙන් එක. ඊට පස්සේ ඒක අතුලන දැන් මම ඔය කියපු රෙදි කෑල්ලේ හරි. එතකොට මේ දෙක අතර ඉලෙක්ට්‍රෝන හොමාරක් යනවා. අපි හිතමුකෝ මෙහෙම මේකෙන් ඉලෙක්ට්‍රෝන මේකට ගියා කියලා. මේකෙන් ඉලෙක්ට්‍රෝන මේකට ගියා නම් එතකොට මේක ඍණාරෝපණයක් තමයි මේකට ලැබෙන්නේ. මේකෙන් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වුණ හින්දා ධනාරෝපණයක් හම්බ වෙනවා. ඒතොරේ දැන් මේ අනිවාර්යෙන් මේ රෙදි කෑල්ල මේ මග පෙන්නේ ඇතුළට පස්සේ මේ දෙකට ආරෝපණ දෙයක් හම්බ වෙනවා. ඒක අපිට හම්බුණාද නැද්ද කියලා බලන්නත් පුළුවන්. ඒක මෙහෙමයි. දැන් ඒකට අපි කරන්න තියෙන්නේ කොළ කෑල්ලක් ගන්නවා. කොළ කෑල්ල ටික අපි තුනී මේ වගේ කෑලි වලට ඉරා ගන්නවා. හරිද? ඉරා ගත්තට පස්සේ අපි දැන් හිතමුකෝ මෙහෙම මේ කොළ කෑල්ල ටික ඔන්න මේ සුර තියලා තියෙනවා. ඒතර අපි ගන්නවා අර මාක පෙන්නේ නැත්නම් පෑන ගන්නවා. අපි අර මොකද්ද රෙදි කෑල්ලේ අතුල්වල තියෙන පෑන. දැන් මේක මෙහෙම තිබ්බහම බලා ගන්න පුළුවන් ඇත්තටම මේකට මේ ටික ඇදිලා එනවා. හරි. ඒක අපිට ඇත්තටම බලන්න පුළුවන් දෙයක් කරලා. හරි. එතකොට මේක උනේ කොහොමද? දැන් මේකට ආරෝපණයකුත් ඇත්තටම නැහැ කියලා අපිට පේන්නේ. මේකට දැන් මේ ඉරපු කොළ කෑල්ල ටිකට අපි කලින් ආරෝපණයක් දුන්නේ නැහැ. මේක ඇත්තම උදාසීනයි. එහෙනම් ඇයි මේ ධන ආරෝපණ මේක ඇදුනේ? එහෙම මෙහෙමයි. ආරෝපණය කියන්නේ ධන ඍණ ආරෝපණ තමයි ආකර්ෂණය වෙන්නේ. දැන් අනිවාර්යෙන් දැන් මේක ධන නම් මේකට ඍණ ආරෝපණයක් තියෙන්න බෑ ආකර්ෂණය වෙන්න. නැතුව බෑ. එහෙනම් මේකට කොහොම හරි ඍණ ආරෝපණයක් හම්බෙලා තියෙනවා. හරි. ඒ හම්බෙලා තියෙන්නේ මෙහෙමයි. හරි. ඒක ප්‍රේරණයෙන් තමයි හම්බෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේක ලං කරාට පස්සේ මේකට හම්බෙලා තියෙනවා ඍණ ආරෝපණයක්. ලං කරාට පස්සේ. කලින් මේකට ආරෝපණයක් තිබිලා නැහැ. පැහැදිලිද? හරි. මෙහෙම හිතන්නකෝ. මම ප්‍රේරණය ගැන කියන්නේ දැන් මේක කොහොමද ආකර්ෂණය වුනේ කියලා. ඒක ගැන කියන්නේ. හරි. එතන මෙහෙමයි. මම එක කඩදාසියක් ගන්නවා. හරි. තේරෙනවනේ? මේ කඩදාසිය එක පොඩි කෑල්ලක් කියලා හිතන්නකෝ. එතකොට මම මේක ගෙනල්ලා මෙතෙන් අල්ලගෙන ඉන්නවා. එතකොට මේක ධන. ඇත්තටම කඩදාසිය ඇදලා තියෙන්නේ මොනවා වගේද? පරමාණු වලින්. පරමාණු වලක් වට ඉලෙක්ට්‍රෝන තියෙනවා. එහෙනම් මේකෙත් වට ඉලෙක්ට්‍රෝන කඩදාසිය ඉලෙක්ට්‍රෝන තියෙන්න ඕනේ. හරි. එතකොට ඉලෙක්ට්‍රෝන කැමති කාටද කියන්නකෝ? ධන ආරෝපණ වලට කැමති. එතකොට දැන් මේක ඉලෙක්ට්‍රෝන මේ පැත්තේ තියෙනවනේ. හරි. දැන් මේ හැමතැනම තියෙනවා. මේ පැත්තේ තියෙනවනේ කියන්නේ යටත්. ඒතකොට ඒවා ධන ආරෝපණ කැමති හින්දා මේ උඩට එනවා. හරි. උඩට එනවා. උඩට ආවට පස්සේ මේ ඉලෙක්ට්‍රෝන මම ඊළඟ පියවර යන්නේ. දැන් උඩට වුණ ඇවිල්ලා තියෙනවා. හරි. උඩ ඇවිල්ලා දැන් මේ ඉලෙක්ට්‍රෝන මේ උඩ අර යට තිබ්බේවයි උඩ තිබ්බේවයි ඔක්කොම දැන් උඩ ගම ගොඩ ගිහිලා තියෙනවා. මේ පැත්තේ මොකද වෙලා තියෙන්නේ? මේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝන ටික ගිහිල්ලා. මේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝන ගියපු නිසා මේ පැත්තට හම්බ වෙනවා මොකද ධන ආරෝපණයක්. හරි. මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන ගියා නේද? ඉලෙක්ට්‍රෝනයක් අඩු වුණා කියන්නේ කොහේ හරි තැනකින් ධන ආරෝපණයක් හම්බ වෙනවා. දැන් මෙතන ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒ එතන ගොඩ ගැවුණු හින්දා එතන ඍණ ආරෝපණයක් හම්බ වෙනවා. පැහැදිලිද? හරි. එතකොට බලන්න දැන් ඉබේම දැන් මේ මොකද්ද? මේ පෑන හරි මේ මාග පෙන් එක හරි අපි අල්ලගෙන හිටියට පස්සේ මේකට මේ උඩ අල්ලගෙන ඉන්න තැනට ළඟම තැන මේ කොළ කෑල්ලේ ඒ තැනට ඍණ ආරෝපණයක් හම්බුණා. ඒක නිසා දැන් මේ දෙක ආකර්ෂණය වෙනවා. දැන් මේ දෙක මොකද වෙන්නේ? ආකර්ෂණය වෙනවා. අන්න ඕක තමයි වෙලා තියෙන්නේ.